නොඩවත්වා දෙනෙන් දෙන ක්‍රියාත්මක වන රුසියානු යුක්්‍රේන යුද කෙටුම් සඳහා ව්ලැදිමීර් පුටින් විසින් දින තුනක සටන් විරාමයක් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර නාසී ජර්මනියට එරෙහි ජයග්‍රහණේ 80 වන සංවත්සරය සැමරීම සඳහා ලොව වටා රාජ්‍යනායකින් බොහෝමයකට ආරාධනා කරමින් ව්ලැදිමීර් පුටින් විසින් සැමරුම් උත්සවයක් සහ පෙළපාලි කිහිපයක් සංවිධානය කර තිබෙනවා. යුක්්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී පවසන්නේ පුටින් විසින් සටන් විරාමය ප්‍රකාශ කළේ මිනිස් ජීවිත සඳහා තිබෙන අනුකම්පාව නිසා නොව ඔහු විසින් සංවිධානය කරන රාජ්‍ය සැමරුම් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා බවයි. මේට පෙර ප්‍රකාශයට පත් කළ සටන් විරාම පුටින් විසින් කඩ කරමින් ප්‍රහාර එල්ල කිරීම හමුවේ මෙම සැමරුම් උත්සවයට යුක්්‍රේනය කෙලෙස ප්‍රතිචාර දක්වයිද යන වග සෙලෙන්ස්කී විසින් ප්‍රශ්නයක් මතු කරමින් පවසා තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍යනායකින්ගේ පැමිණීම හේතුවෙන් පුටින් එම බල ප්‍රදේශය තුළ ආරක්ෂාව දැඩි කර ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.